රටේ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් මේ පාර නත්තල් ඉතා ඡාම්ම අපි සමරන්න ඕනේ. මගේ කතෝලික ජනතාවට ක්‍රිස්තියානි ජනතාවට මම කියන්නේ මේක ඊටාම ඡාම්ම සමරන්න ඔය වැඩිපුර සරසලා ඒ වගේ දේවල් කරන්න එපා. මොකද පවුල් පිටින් ඇත්තටම කියන අතුරුදහන් වෙලා තියෙනවා. ඇත්තටම හරි කනගාටුදායක තත්ත්වයක්. ඉතින් ඒ තත්ත්වයේ තියෙද්දී මේ උත්සවාකාරයෙන් මේක සමරන්න හොඳ නෑ ඇත්තටම. මොකද ඊටාම මේ කනගාටුදායක අවස්ථාවක්, ඛේදජනක අවස්ථාවක් නිසා. ඉතින් ඒක නිසා මේ කතෝලික ජනතාව විදිහට මේ ගැන අනිවාර්යෙන් හිතන්න. මම ව්‍යාපාරික ප්‍රජාවන්ටත් කියන්නේ ওই වැඩිපුර සරසලා ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ. මොකද මේ වෙලාවේ කොහොමත් බිස්නස් කොහොමත් අඩු වෙනවා. ඒ වගේම නිකන් අනවශ්‍ය ප්‍රොමෝෂන් දාන්න අවශ්‍ය නැහැ. ඒකට අවුරුදු ටාගට් කරලා කරන්න පුළුවන්. ඒක නිසා මේ අනිවාර්යෙන් ඒ විදිහට කරන්න ඕනේ. මොකද මේ අපි දන්නේ නැහැ කී දෙනෙක් ඇතරම නැති වෙලා ඉන්නවද කියලා. ඒක නිසා ඒ වගේ දේවල් ඒ වගේ ආධාර තියෙනවා. අනිවාර්යෙන් ඔය ජෙරොම්ලා වගේ මිනිස්සුන්ට යන්න එපා. ඒ වගේ දේවල් තියෙනවා නම් රජයටම මේ මුදල් බාර දෙන්න කියලා මම ඉල්ලීමකුත් කරනවා.